ජාති සමහරක් කියන්නේ පුඩින් කියවට ලොකෝට දන්නේ නැති මොනවද වගේ අහලා තියෙනවා. එහෙම જાතියක් ලෝකේ තියෙනවා කියන එක ලොකෝට කාලා බීර එහෙම නෑ. ඒවා වෙනම තිතන පුඩින් වෙනම ඒවා කන කොට්ටාසුත් වෙන විදිහට කියලා තොම්සන්ගේ ගන්නවා. ධර්මනුස්සගේ ගොල්ෆ් බෝලයක් වගේ කියන්නේ තොම්සන් කල්පනා කරලා කියන ඕ පරමාණු ගොල්ෆ් බෝලයක් වගේ නන් නෙවෙයි පරමාණු පොඩිමක් වගේ කියලා. ඒකට මේක එකගේ මානසිකව හරි අමුතු තැන්වල තියෙන එකෙක් ගොල්ෆ් බෝලයක් වගේ කියනවා. අනිත් එකගේ ඊට වඩා හොඳ උත්තරයක් බලාපොරොත්තු වෙනවා වගේ කියලා ඉතින් එයා කියන පොඩිමක් වගේ කියලා. අර වුණ පොඩිමක් වගේ ඔව් නිකම්ම පොඩිමකුත් නෙවෙයිලු. මම මේකේ ෆොටෝ එකක් උතෝගල කියන්නේ ඒ පොඩිම දැන් පොඩිම කියව එක එක පොඩින් ජාත සමහරක් කියන්නේ පොඩින් කියවට ලොකෝට දන්නෙත් නැහැ. පොඩින් කියන්නේ මොනවද වගේ අහලා තියෙනවා. එහෙම જાතියක් ලෝකේ තියෙනවා කියන එක සම්බන්ධව දැනුවක්. හැබැයි ලොකෝට කාලා බීර එහෙම නෑ. ඒ කියන්නේ ඒවා වෙනම තියෙනවා. අපි වෙනම ජීවත් වෙනවා. පොඩින් වෙනම ඒවා කන කොට්ටාසිකුත් ඉන්නවා. වගේ එක තමයි සමහරක් කියවුන් ඉන්නේ මේ පොඩින් කියලා අහලා තිබ්බට එච්චර ලොකු දැනුමක් නෑ පොඩින් සම්බන්ධ. ඒ විවිධ ආකෘති වල පොඩින් තියෙනවා. එහෙනම් දැන් මම මේකේ පොඩිමක් වගේ කිව්වට ඕගොල්ලෝ විවිධාකාර පොඩින් මවා ගනි එක එක අන්තිමේට දැකපු පොඩිම මවා ගනි. දැකලා නැතිව මොකක් හරි තාක්කනේ. හරි දැකලා නැති ළමයි අඩු ඇති උනාට ඇත්ත කතාව මම නම් එහෙම ඒ ලෙවල් වල ප්ලම් පුඩින් ආකෘති කියන එකෙන් තමයි පුඩින් කියන එක ගැන පොඩ හොයන්න පටන් ගත්තේ. නැත්නම් එහෙම ලොකු උනන්දුවක් තිබ්බේ නැහැ පුඩින් ගැන. එහෙම පොඩි කාලේ ඒකක් තිබ්බේ නැහැ. හරි කොහොම හරි මේ මම ඔය තොම්සන් මොන වගේ පුඩිමක් ගැනද ඔය කියන්නේ කියලා රූපෙකුත් දාන්නම් ඉමේජ් එකක් ඩවුන්ලෝඩ් කරලා ඔයගොල්ලෝ ඉන්ටර්නෙට් එකේ හොයාගන්නත් පුළුවන්. මම ටෙලිග්‍රෑම් channel එකට දාන්නම් පස්සේ වෙලාවක බලන්න. හරි දැන් පුඩින් ගැන ලොකුට දන්නේ නැතුව කතාව විස්තරට අහගෙන යන්න. මේ තොම්සන් කියන